ලංකාවේ ඔයා කාවි ජපාන් වල කවි. කවි. ඔව්. වැඩිපුර ආස මොනාටද? කවි කියනවා. කවිට. ඔව්. ඇයි ඒ? අනේ මොනවා ඒකට ආසයි. සර්ප්‍රයිසස් වලට නම් ආසයි. හග්ග සර්ප්‍රයිසස් දෙනවද ඔයාට? දෙනවා හොඳ හොඳ ඒවා දෙනවා. හොඳ හොඳ එකක් කියන්නක බලන්න. ජපාන කියන්නේ ඇත්තරම මගේ දෙවන රට වගේ තමයි මට දැනෙන්නේ. මම ලංකාවට ආදරේ ඔව්. අම්මලා තාත්තලාත් එක්ක ඉන්න ඔව්. ආදරේ හග්ගත් එක්ක ඉන්න. කියන්නේ මෙහි ඉන්න හරිම ආසයි. ඒ වුණාට මට ඒ රට දැනෙනවා ගොඩක්. ආදරය විතරක් මදි. ඒ වුණාට ආදරය නැතුව වෙන දේවල් විතරක් තිබිලත් මදි. හැම දෙයකම කම්බිනේෂන් එකක් තමයි විශේෂයෙන්ම රිලේෂන්ෂිප් එකක් ඔව්. කියලා කියන්නේ. ඒ කියන්නේ එකක් පොයින්ට් අවුට් කරන්න බෑ ඔයා. මේක ආදරේ තියෙන්න ඕනි, ආදරේ විතරක් තියෙන්න ඕනි, සල්ලි විතරක් තියෙන්න ඕනි. හැම එකේම පොඩ්ඩ ඕනේ. හැම දෙයක්ම ඕනි. හැම දෙයකම කම්බිනේෂන් එකක් තමයි ලස්සන රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. මැරි කලා කියලා ඔයාව නැති කරගන්න එපා. ඒ කියන්නේ ඔයා එන්ජොයි කරන දේවල් එන්ජොයි කරන්න. යාළුවොත් එක්ක එළියට යන්න. මැරි කලා කියන්නේ මැරේජ් එකම නෙවෙයි ඔයාගේ ජීවිතේ. ඔයාට එතනින් එහාට කියන්නේ ඔයා මැරි කරන්න කලින් හිටපු මිනිස්සයව අමතක කරන්න එපා. ප්‍රෝග්‍රෑම් එක නියමයි. ගොඩක් ඕපන් වෙලා කතා කරන්න පුළුවන් වුණා. කියන්නේ කලින් කියපු නැති දේවල් කියන්න chance එකක් හම්බුණා.